කඩුවෙල උසාවිය. කඩුවෙල උසාවියට ගිහිලා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නඩුවක් දැම්මා බිරිඳෙන් වෙන් වෙන්න ඕන කියලා. එයාගේ අයිතිය. ඒක අපි කිසි කෙනෙකුට අපි ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. එතුමාට එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙන්න අයිතිය තියෙනවා. එතුමා කඩුවෙල උසාවියේ නඩුවක් දැම්මා මට බිරිඳෙන් වෙන් වෙන්න ඕන කියලා. මහින්දානන්ද නඩුව දැම්මට පස්සේ බිරිඳ ගිහිල්ලා කිව්වා මම ඩිවෝස් එක දෙන්න. දික්කසාද දෙන්න. හැබැයි මට වන්දියක් ඕන. සාමාන්‍යයෙන් එහෙම ස්වාමියා නඩුව දැම්මම බිරිඳට අයිතියක් තියෙනවා වන්දියක් කියලා. වන්දියක් සහ මාසික නඩත්තු වෙන්න. බිරිඳ කිව්වා මම ඩිවෝස් එක දෙන්නම්. මට වන්දිය ඕන ලක්ෂ 5000ක්. ලක්ෂ 5000ක් වන්දිය. නඩත්තුව කිව්වා මාසෙට ලක්ෂ 50 ගානේ නඩත්තු ඕන. ඉල්ලුවටම දෙන්නේ නැහනේ. මොකද කරන්නේ? බිරිඳ කියනවනේ මෙච්චර දේපලක් දෙන්න තරම් මහින්දානන්දට මෙච්චර දේපලක් තියෙනවා කියලා. ඉතින් බිරිඳ දැම්මා මහින්දානන්දගේ මුළු දේපල ලැබුස්සම කඩුවෙල උසාවියට 27 වෙනිදා. 29 වෙනිදා ෆයිල් එක අපේ යනවා. හොඳයි. බඩු වෙනවලු. ෆයිල් එක අපේ යනවා. බලනකොට ඒකනේ වැඩි. කොළඹ හැමතැනම ගෙවල්, නුවර හැමතැනම ගෙවල්, ලංකාවේ හැම බැංකුවකම ගිනු, කටුනායක එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී කඩ තුනක්ද කොහෙද? ඉතින් බිරිඳ කියනවා මෙතර දේපලක් තියෙනවා මට ඕන කියලා. නඩුකාර යනවා මහින්දානන්දට. ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද? මහින්දානන්ද කියනවා මගේ පළවෙනි ජොබ් එක කුලියාපිටියේ ද ෆිනන්ස් ආයතනයේ රක්ෂණ නියෝජිතයෙක්. පඩිය රුපියල් 1250. නෝනගෙන් අහන ඔයාගේ පළවෙනි ජොබ් එක මොකක්ද? මම කුලියාපිටියේ සිංගර් කඩේ සේවිකාව. ඉතින් කිව්වා පඩියගේ රුපියල් 750යි. ආසා විජයන්තිගේ. 1987 දෙන්නගේ පඩිය කීයද? මහින්දානන්දගේ පඩිය 1250යි. නෝනගේ පඩිය 750යි. දැන් වන්දිය කීයක් ඉල්ලනවද? වන්දිය ඉල්ලනවා ලක්ෂ 5000. නඩත්තුව ඉල්ලනවා ලක්ෂ 50. මහින්දානන්ද කියන ස්වාමීනි දැනටමත් මම මාසයකට ලක්ෂ 12ක් විතර දෙමින් ඉන්නේ. දැනටමත් 12ක් විතර දෙමින් ඉන්නවා. දැන් කාගේද මේ ධනෙ? කොහෙන්ද මේ ධනෙ? කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න. ඉතින් මේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන පාලනය. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ ලොකු හොරෙක් නෙවෙයි. ඒකත් අපි කියනවා. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ හාල් මැක්සෝ සයිස් හොරා. ඉතින් මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන පාලකයෝ. ඒගොල්ලෝ අපේ රටේ පාලකයෝ. ජනතා විමුක්ති පෙරමුණ ජනතාව අතරට යන්න කරපු මාතෘකාව තමයි හොරකම දූෂණය. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවොත් අපි හොරකම නවත්තනවා, දූෂණය නවත්තනවා, වංචාව නවත්තනවා, හොරුන්ට දඩුවම් දෙනවා කියලා හැමදාම ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා රටේ මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු විශ්වාස කරන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමකුත් හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඬුවමකුත් ලබා දීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.